chat එකේ ළමෙක් අහලා තියෙනවා මේ ගැහැණු පිරිමි ලක්ෂණ දෙකම තියෙන දරුවෝ එන්න පුළුවන්ද කියලා. ඔව්. එන්න පුළුවන්. මං දැනන් හිටියා ඔය කතාව අහනවා කියලා. ඔව්. i 2යි x 1යි තියෙන එක්කෙනෙක් එන්න බෑ. එහෙම එන්න බෑ පුතා. ඒ වුණාට සමහර අවස්ථාවල x 2යි y ඒ කියන්නේ එක ලිංග වර්ණ දෙක එක x ලිංග වර්ණ දෙකක් වැඩි දරුවෝ බිහි වෙන්න පුළුවන්. ඉතින් අපි දැන් කතා කරේ මිනිසාගේ ලිංග නිර්ණය ක්‍රියාවලිය කොහොමද වෙන්නේ කියන එක. ඉතින් දුව පුතේ මම කලින් කිව්වා වගේම සාමාන්‍ය මිනිස් දෛහික සෛලයක් ද්විගුණයි. ඉතින් මේ ද්විගුණ සෛලයක ඔයාලගේ මවගෙන් ආපු නැත්නම් අම්මගෙන් ආපු වර්ණ දේහ 23යි පියාගෙන් ආපු වර්ණ දේහ 23යි බැගින් යුගල් වශයෙන් 23ක් තියෙනවා. තනි තනියම ගත්තොත් වර්ණ දේහ 46ක් තියෙනවා දෛහික සෛලයක. එතකොට ජන්මානුජනනයේදී ඌනන විභාජනයට ලක්වීමෙන් මේ වර්ණ දේහ සංඛ්‍යාව හරි අඩක් බවට පත් වෙනවා. වර්ණ දේහ සංඛ්‍යාව හරි අඩක් බවට පත් වෙනවා. ඉතින් හරි අඩක් බවට පත් වෙලා ඩිම්බ සහ ශුක්‍රාණු සයදෙනවා. ඒවා ඒක ගුණයි. එතකොට පුතා සාමාන්‍යයෙන් ඔන්න පියාගෙන් එන ශුක්‍රාණු නැත්නම් පියාගෙන් නැත්නම් පිරිමි පුද්ගලයන්ගේ ජන්මාණු වලට කියනවා ශුක්‍රාණු කියලා. ස්ත්‍රීන්ගේ ජන්මාණු වලට කියනවා ඩිම්බ කියලා. එතකොට සාමාන්‍යයෙන් ශුක්‍රාණුවක හෝ ඩිම්බයක මේවා ඒක ගුණ සෛල අපි මේවා කතා කරලා තියෙන්නේ. ඉතින් ඒක ගුණ සෛලයක වර්ණ දේහ 23ක් තියෙනවා. ඒකෙන් පුතේ 22ක් දෛහික වර්ණ දේහ අවසන් වර්ණ දේහය තමයි ලිංග වර්ණ දේහ විදිහට ගන්න. එතකොට සාමාන්‍යයෙන් පුතා පියාගේ ලිංග වර්ණ දේහ විදිහට තියෙන්නේ x සහ y. මම තමයි තියෙන්නේ. මවගේ නම් x සහ x විදිහට තමයි තියෙන්නේ. එතකොට ජන්මානුජනනය වෙද්දී එක්කෝ පියාගෙන් x වර්ණ දේහයේ තියෙන ශුක්‍රාණුවක් එන්න පුළුවන්. එහෙම නැත්නම් y වර්ණ දේහයේ තියෙන ශුක්‍රාණුවක් එන්න පුළුවන්. ඉතින් මවගේ නම් වෙනසක් නැහැ. ජන්මාණු හැම ජන්මාණුකම x වර්ණ දේහයේ විතරයි තියෙන්නේ. මොකද මවගේ ලිංග වර්ණ දේහ ආකාර එකයි තියෙන්නේ. එතකොට මේ y වර්ණ දේහයට සාපේක්ෂව x වර්ණ දේහයේ බෂ්මණු බෙලුව ටිකක් දිගයි. x වර්ණ දේහය ටිකක් දිගයි y එකට සාපේක්ෂව. ඒකට හේතුව දැන් ඉස්සරහට කතා කරනවා. ඒකට හේතුව පුතා මේ x වර්ණ දේහයත් එක්ක ප්‍රතිබද්ධ වෙලා නැත්නම් x වර්ණ දේහයත් එක්ක සම්බන්ධ වෙලා තව යම් යම් ලක්ෂණ වලට වග කියන ජාන එන්න පුළුවන්. ඉතින් ඒ හින්දා තමයි ඒක ටිකක් දිගින් වැඩි වෙන්නේ. එතකොට පුතේ දැන් පියාගෙන් එනවා x වර්ණ දේහයක් සහ y වර්ණ දේහයක්, මවගෙන් එනවා x වර්ණ දේහෙම දෙකක්. එතකොට පුතා මේවා අහඹු ලෙස යුගල් වෙනවා. එතකොට කොහොමද වෙන්නේ? දැන් පළවෙනි අවස්ථාව බලාගමු අපි. ඔන්න පියාගෙන් එන x වර්ණ දේහයක් මවගෙන් එන x වර්ණ දේහයක් එක්ක සම්බන්ධ වෙලා x සහ x විදිහට තියෙන යුක්තාණුවක් හැදෙනවා. එතකොට මෙයා ගැහැණු දරුවෙක්. x දෙකක් තිබ්බොත් ගැහැණු දරුවෙක්. ඊට පස්සේ පියාගෙන් එන y වර්ණ දේහයයි මවගෙන් එන x වර්ණ දේහය එකතු වෙලා x සහ y විදිහට ප්‍රවේණි දර්ශ තියෙන තාණුවක් හැදෙනවා. එතකොට එයා පිරිමි දරුවෙක්. ඊළඟ එක මවගෙන් එන x වර්ණ දේහයයි පියාගෙන් එන x වර්ණ දේහය එකතු වෙලා නැවතත් x විදිහට ප්‍රවේණි දර්ශයේ තියෙන දරුවෙක් ඇතුළත. එතකොට මෙයා ගැහැණු දරුවෙක්. මෙතනත් එහෙමයි පියාගෙන් එන y වර්ණ දේහය සහ මවගෙන් එන x වර්ණ දේහය සම්බන්ධ වෙන්න පුළුවන්. එතකොටත් පුතා එයා පිරිමි දරුවෙක්. ඒතර ඔය විදිහට තමයි ලිංග නිර්ණය සිද්ධ වෙන්නේ. අපි මේක දැන් කලින් කතා කරා. එතකොට ඔව් chat එකේ ළමෙක් අහලා තියෙනවා මේ ගැහැණු පිරිමි ලක්ෂණ දෙකම තියෙන දරුවෝ එන්න පුළුවන්ද කියලා. ඔව්. එන්න පුළුවන්. මං දැනන් හිටියා ඔය කතාව අහනවා කියලා. ඔව්. ඒ කියන්නේ පුතා දැන් මෙහෙම නම් එන්න බෑ. ඉතින් y 2යි x 1යි තියෙන එක්කෙනෙක් එන්න බෑ. එහෙම එන්න බෑ පුතා. ඒ වුණාට සමහර අවස්ථාවල x 2යි y ඒ කියන්නේ එක ලිංග වර්ණ දෙක x ලිංග වර්ණ දෙකක් වැඩි දරුවෝ බිහි වෙන්න පුළුවන්. ඉතින් එහෙම වුණාම මේ y වර්ණ දෙකේ තියෙන හින්දා රූපය පිරිමි, නමුත් ටික කාලයක් යනකොට x වර්ණ දෙකේ ගලක් තියෙන හින්දා ගැහැණු ලක්ෂණත් මතුවෙනවා. ඒ විදිහට තමයි වර්ණ දේහය භාවිතයෙන් නැත්නම් මිනිසාගේ ලිංග නිර්ණය සිද්ධ වෙන්නේ.